ගම්මැද්දේ ලස්සන උදෑසනක් උදා වෙමින් තිබුණා. හෙමින් නැගින ඉර වැව් වතුර මත රන් පාට ආලෝකය වැටි මුළු වැවම දිලිසෙයි. කුරුල්ලන්ගේ හඬ ගම්මැද්ද පුරා පැතිරෙමින් උදෑසන සුවඳ මිශ්‍ර වූ නැවුම් වාතය මුළු ගමම සැනසිලිමත් නිහඬ සතුටකින් පුරවා තිබුණා. එදා උදෑසන ඒ සංසුන් ගම්මැද්දේ කුඩා සිදුවීමක්. දුවේ මේ උණු කිරිතේකෙන් එකක් ඔයා බීලා අනිත් එක ආච්චිට ගිහින් දෙන්න. හරි අම්මේ මං ගෙනියන්නම් සේ. සඳුනි ඉක්මනින් තේක බීලා ලෑස්ති වෙලා අත්තම්මා ඉන්න තැනට ගියා. මගෙදි ඈ ගෙවත්ත පිරිසිදු කරන සීයා කෙනෙක් දැක්කා. සියා සුබ උදෑසනක්. සුබ උදෑසනක් පුංචි දුවේ. තවත් ටිකක් ඉදිරියට යද්දී ගසක් යට හිඳගෙන හිටපු කුඩා ළමෙක් දුක් වී ඉන්නවා එය දැක්කා. ඇයි ඔයා දුකින් ඉන්නේ? මගේ බොලේ වැවට වැටුණා. අයියෝ ඉන්නකො මං අරන් දෙන්න. ස්තුතියි. ඇය කිරිතේ කෝපය බිමින් තියලා කුඩා ළමයාට වැවට වැටී තිබුණු සෙල්ලම් බෝලය අරගෙන දුන්නා. පසුව ඇය අත්තම්මා මග බලන් ඇති කියලා මතක් වෙලා දුකින් දුවන්න ගත්තා. ආච්චි කිරිතේක ටිකක් නිමිලවයි. මට ඉක්මනින් එන්න බැරි වුණා. අනේ පුංචි දුවේ කමක් නෑ මම මේක රත් කරලා බොන්නම්. ඇයට සිදු වූ හැම සිදුවීමක්ම ඇය අත්තම්මාට එකින් එක හෙමින් කියන්න පටන් ගත්තා. ඇය මඟදි සීයා හමු වුණ එකත් කුඩා ළමයෙක්ට උදව් කරපු එකත් කිව්වා. අත්තම්මා සතුටින් අහන් හිටියා.